මංගල සූත්‍රයේ දේශනා කළා. සේවනයේට නුසුදුසු පුද්ගලයනුයි මේ බාලයන්. බාලයන් අසත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් තමක් පිරිහෙනවා. හැබැයි උගත් කෙනෙක් සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීමෙන් තමාගේ තව තවත් යම් පමණකට ගුණයක් තියෙනවා නම් ඒ ගුණය තව තවත් වැඩෙනවා. හැබැයි අසත්පුරුෂය ඇසුරු කරද්දී තියෙන ගුණයක් පිරිහෙනවා මිසක ගුණයක් ජීවිතේ වැඩෙන්නේ නැහැ. අගුණය ජීවිතේ වැඩෙන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං යං හි රාජ භජති සතං වා යදිවා අසං සීලවන්තං විසීලං වා වසං තස්සේව ගච්ඡති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි, අද ධර්ම දේශනාවෙහි මාර්තුකාව වශයෙන් තබන්ට යෙදුනේ අප මහා බෝසතාණන් වහන්සේගේ අතීත පුවත් ඇති බෝසත් ජීවිතයේ බෝසත් කතා ඇති 550 ජාතක පොත් වහන්සේ තුල සඳහන් වන සත්තිගුම්බ කියන ජාතකයයි. සත්ති කියලා කියන්නේ ආයුධවලට, ගුම්බ කියලා කියන්නේ ගොඩකට. සත්තිගුම්බ කියලා කියන්නේ ආයුධ ගොඩක් උඩට වැටුණු ගිරවෙක්ට තැබුණු නාමයයි. මුලින් සඳහන් කරන්නට යෙදුණු ගාථා පාඨයේ සරල අර්ථය නම් යං යං හි රාජ භජති සතං වා යදිවා අසං සීලවන්තං විසීලං වා වසං තස්සේව ගච්ඡති. අප මහා බෝසතාණන් වහන්සේ පාරමී පුරන කාලේ එම බෝසත් ජීවිතයේදී ප්‍රකාශ කරපු ගාථා පාඨයක්. එහි සරල අර්ථය කවුරුන් හෝ කෙනෙක් සිල්වතෙකු ඇසුරු කරනවා නම් නොබෝ කලකින් ඔහුත් සිල්වතෙක් වෙනවා. යම් කෙනෙකු දුසිල්වතෙක් ඇසුරු කරනවා නම් නොබෝ කලකින් ඔහුත් දුසිල්වතෙක් වෙනවා. යමෙක් සත්පුරුෂයෙක් ඇසුරු කරනවා නම් නොබෝ කලකින් ඔහුත් සත්පුරුෂයෙකු වෙනවා. යමෙකු අසත්පුරුෂයෙක් ඇසුරු කරනවා නම් ඔහුත් නොබෝ කලකින් අසත්පුරුෂයෙක් වෙනවා යන්න එහි සරල අර්ථයයි. මේ ජාතකය දේශනා කරන්නේ ඔබ මා සරණ ගිය දස බලධාරීන් වහන්සේ මේ දේවදත්ත කියන ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නොයෙක් වදහිංසා පමුණවන්නට බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්නට උත්සාහ කරපු දේවදත්ත ස්වාමීන් වහන්සේ ආරම්භයා තමයි මේ ජාතක දේශනාව දේශනා කරන්නේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ කියන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ ගිහි කල ස්වාමි භාර්යාව වුණු යසෝදරාවගේ වැඩිමහල් සොහොයුරා. දේවදත්ත ස්වාමීන් වහන්සේ සසුනේහි පැවිදි වුණාම අජාසත් රජතුමාව මිතුරු කරගෙන තමා බුද්ධත්වයේ ලබා ගන්නවා. අජාසත් රජතුමාට මේ රජමාලිගාවේ රාජ්‍ය ලබා ගන්න කියා උපදෙස් දීලා මේ බුද්ධත්වයේ ලබා ගන්නට
බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්නට උත්සාහ කරපු කෙනෙක් දේවදත්ත ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ අවසානයේදී ගිජිකුළු පව්වේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ඝාතනය කරන අදහසින් විශාල ගලක් පෙරළුවා. හැබැයි මේ තුන් ලෝකෙ කිසිම කෙනෙකුට බුදු කෙනෙකු ඝාතනය කරන්නට බැහැ යන දේ දේවදත්ත ස්වාමීන් වහන්සේ වෙනකොට දන්නේ නැහැ. හැබැයි එදත් දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල පෙරළුවාට උන්වහන්සේගේ ඒ පවිටු ප්‍රාර්ථනාව ඉටු වුණේ නැහැ. එනමුත් එදා ඒ ගල් පතුරක් අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වැදිලා ලේ කැටි ගැසීමක් ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ කරුණ හේතු කරගෙන අපහසුවෙන් වැඩ ඉන්න බව දැනගත්තු ගිහි පැවිදි බොහෝ දෙනා ඒ සේනාසනයට වැල නොකැඩී සෙනඟ එන්නට පටන් ගත්තා. ඔහොම මිනිස්සු එන්න පටන් ගත්තහම මේ සේනාසනය බොහෝම අර තිබුණු හුදකලාව විවේකය නැති වෙලා ඒ සේනාසනයේ අවිවේකී ස්ථානයක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා පිරිසකට කතා කරලා ප්‍රකාශ කරනවා, මහණෙනි, මේ ස්ථානයේ හුදකලාව දැන් නැති වී ගියා. මෙතන හරිම අවිවේකී ස්ථානයක් බවට පත් වුණා. එනිසා ජනගහනයේ අඩු මන්ද කුච්චි කියන ප්‍රදේශයට මාව ගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට අණ කළා. ස්වාමීන් වහන්සේලාත් ඒ පරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ වෙරගෙන මන්ද කුච්චි කියන ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේත් වැඩම කරගෙන ගියා. මන්ද කුච්චි ප්‍රදේශයේදී බුදුරජාණන් වහන්සේට ජීවක වෛද්‍යතුමා ප්‍රතිකාර කරලා බුදුරජාණන් වහන්සේව සුවපත් කළා. ඉතින් ඒ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා. බලන්න මේ පවිටු දෙව්දත් හිමියන් පවිටු පිරිසක් ඇසුරු කරගෙන වට කරගෙන පවිටුකම් කරන හැටි. මොහු පවිටුකම් කරනවා නේද? මේ දේවදත්ත හිමිනම් බොහෝම පහත් කෙනෙක් යයි ස්වාමීන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා. අවසානයේදී මේ කතාව ඇහුණු බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා, එවත්නි, දේවදත්ත මේ ජීවිතේ පමණක් නෙවෙයි, ඈත අතීතයේ සංසාරයේදී ඔය ආකාරයෙන් පවිටු මිත්‍රයන් ලං කරගෙන පවිටු මිතුරන් ඇසුරු කරගෙන වාසය කළේ. මොහුත් පවිටු කෙනෙක් විදිහටයි වාසය කළේ කියලා බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කළා. මේ සංඝ පිරිස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අප කෙරෙහි අනුකම්පාවෙන් එදා ඒ ඈත අතීතයේ කතා පුවත දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. බුදුරජාණන් වහන්සේ නික්බිතිව ඈත අතීතයේ වුණු සිදුවීම් කතා පුවතක් මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කළා. ඒ කිමක්ද යත් පින්නතුනි, ඈත අතීතයේ අප මහ බෝසතාණන් වහන්සේත් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේත් එකම පවුලක, ඒ කියන්නේ ගිරා පවුලක සොහොයුරු සහෝදර ගිරව් පැටව් දෙන්නෙක් වෙලා ඉපදුනා. මේ දෙදෙනා මහා කන්දක් මුදුන තිබුණු ඉඹුල් ගහක බෙන එක තමයි වාසය කළේ. දවසක් මහා සුළඟක් නිසා මේ ගහ කඩාගෙන වැටුණා. ගහ කැඩීලා යද්දී මේ ගිරව් දෙන්නා කන්ද දෙපැත්තට වැටුණා. කන්දේ එක පැත්තක තිබුණේ හොරු ඉන්න හොර ගුහාවක්. ඉතින් අර ගිරා පැටව් දෙන්නගෙන් එක ගිරවෙක් ගිහිල්ලා හොරු ඉන්න හොර ගුහාවේ
ආයුධ ගොඩ උඩට වැටුණා. අන්න එදා පටන් ඒ හොරු ඒ ගිරවාට සත්තිගුම්බ කියන නම තියලා ඇති දැඩි කළා. කන්දේ අනිත් පැත්තේ තිබුණේ තාපසවරු ඉන්න තාපසාරාමය. ඉතින් අනිත් ගිරා පැටියා හුළඟට තාපසාරාමයේ මල් ගොඩක් උඩට වැටුණා. ඒ ගිරවාට මේ තාපසවරු නමක් තියෙනවා පුෂ්පක ගිරවා කියලා. පුෂ්පක ගිරවා කියලා නම තියලා මේ ගිරවව ඇති දැඩි කළා. ඉතින් ඔහොම කාලය ගත වෙද්දි පංචාල කියන රටේ පංචාල කියන රජතුමා දවසක් තමාගේ පිරිවර සමග මේ වනාන්තරයේ දඩයමේ ආවා. ඒ වෙලාවේදී මේ දඩයමේ කතිකාවතක් තිබුණා. යම් කෙනෙකු ළඟින් සතෙක් පැනලා ගියොත් එයාට දඩ ගහනවා කියලා මේකේ සම්මුතියක් තිබුණා. එදා මේ මහා රජතුමා ළඟින් මුවෙක් පැනලා ගියා. රජතුමාට බොහෝම ලැජ්ජාවක් හිතුණා. ඉතින් මේ ලැජ්ජාව නිසාත් මේ රජතුමා තමාගේ රියදුරත් සමග අර මුවා පසුපස ලුහු බැන්දා. හැබැයි අර මුවාව හොයාගන්නට බැරි වුණා. රජතුමා බොහෝ දුරක් ගිය නිසා රජතුමාට බොහෝ වෙහෙසයි. අවසානයේදී රජතුමා තමාගේ රියදුරාට කියනවා බොහෝම වෙහෙසයි කියලා. මේ රියදුරතුමා මහා ගහක් මුල ආසනයක් පැනෙව්වා. ඒ වෙලාවේදී මේ රජතුමා ඒ ආසනයේ මත ඇතිරිලා ඇලවුණා. පුංචි වෙලාවක් යද්දී රජතුමාට වෙහෙස මහන්සිය නිසා නිින්ද යනවා. එකපාරට ඇස්සරිලා රජතුමා බලද්දී ශබ්දයක් ඇසෙනවා. රජතුමා වටපිට බැලුවා. වටපිට බලද්දී මේ රජතුමා දැක්කේ ගහ පිටිපස්සේ තියෙන හොරු ඉන්න හොර ගුහාවක්. ඒ වෙලාවේදී මේ හොර ගුහාවේ හොරු හිටියේ නැහැ. හොරු හොරකමේ ගිහිල්ලා. හැබැයි මේ හොර ගුහාවේ මුරකාරයා පතිකෝලම්බ කියන මුරකාරයයි සත්තිගුම්බ කියන ගිරවයි විතරයි හිටියේ. රජතුමාට ඇහුනේ සත්තිගුම්බ ගිරවගේ කෑ ගහන ශබ්දය. සත්තිගුම්බ ගිරව කෑ ගහනවා ඒයි පතිකෝලම්බ. අන්න මේ මහා දහවලේ ගහක් මුල මිනිසෙක් නිදි. නලල පට බැඳලා රන් ආභරණයෙන් සැරසීගෙන ඉන්න කෙනෙක්. පතිකෝලම්බ මොහු රජ කෙනෙක්. ඉර වගේ බබලනවා. එනිසා පතිකෝලම්බ අපි ඉක්මන් කරලා ගිහිල්ලා මේ ඉර වගේ බබලන මිනිසාගේ තියෙන සියලු රන් ආභරණ අපි පැහැරගෙන ඔහුව මරා දමමු කියලා කියනවා. මේ කතාව ඇසුණු පතිකෝලම්බ ආහාර පිසමිනුයි හිටියේ. ඒ පැත්තක දාලා ඉක්මනට ආවා මේ මොකක්ද කියන්නේ බලන්න. පතිකෝලම්බ වටපිට බලද්දි දැක්ක රජ කෙනෙක් ඉන්නවා. මේ සත්තිගුම්බ ගිරවාට අවසානයේ පතිකෝලම්බ මුරකාරයා කියනවා "හේයි සත්තිගුම්බ ගිරව නුඹ ඔය දොඩවන්නේ උමතු වෙන්ද පිස්සු වෙන්ද? ඔය රජ කෙනෙක් රජවරු ගින්දර වගේ. රජ කෙනෙක් සමග අපට හැප්පෙන්න බෑ. එනිසා කට වහගන්න" කියලා සත්තිගුම්බ ගිරවට බැන වැදුණා. ඉතින් මේ කතාව අහගෙන හිටපු රජතුමා තමාගේ මිතුරු රියදුර අමතා මිතුර රියදුර ගිරවගේ කතාව නම් සුබ නැහැ. එනිසා අපි ඉක්මනින් මෙතනින් පලා යමු කියලා රජතුමත් රියදුරත් එතනින් පලා ගියා. රජතුමත් ගිරවත් පලා යනවා දැකපු රජතුමයි රියදුරයි පලා යනවා දැකපු ගිරවා ආයෙත් කෑ ගහනවා. අන්න අර පංචාලය පැනලා යනවා. මේ හොර ගුහාවේ ඉන්න හොරු කොහෙ ගිහින්ද? ඕන වෙලාවට මේ එක්කෙනෙක්වත් නැහෙනි කියලා දොස් කියනවා. ඒ පතිකෝලම්බ අන්න අර පංචාලය පැනලා යනවා. ඉක්මනින් ගිහිල්ලා දුනු ගනිල්ලා හෙල්ල ගනිල්ලා ලුහු බැඳපල්ලා අර පංචාලයාට පැනලා යන්න දෙන්න එපා. පන පිටින් නම් යන්න දෙන්න එපා කියලා රජතුමා
නොපෙනී යනකම්ම කෑ ගැහුවා. අවසානයේදී මේ රජතුමයි රියදුරයි ගියේ කන්දේ අනිත් පැත්තට. කන්දේ අනිත් පැත්තේ තිබුණේ තාපසවරු වාසය කරන තාපසාරාමයක්. ඒ තාපසාරාමේ තාපසවරු හිටියේ නැහැ. පුෂ්පක කියන ගිරවා විතරයි හිටියේ. රජතුමා ඈතින්ම දැක්ක පුෂ්පක ගිරවා රජතුමා අමතලා දේවයන් වහන්සේ, ඔබ වහන්සේ පැමිණීම කොතරම් අගේද? ඔබ වහන්සේ අපෙත් රජතුමා. ඔබ වහන්සේ පැමිණී අපේ පෙර පිනකටයි. එන්න අසුන් ගන්න කියලා බොහෝම ප්‍රිය වචනයෙන් රජතුමාට ආමන්ත්‍රණය කළා. දේවයන් වහන්සේ, ඔබතුමාට කුසගිනි ඇති. මොනවද ඔබතුමා ආහාරයට ගන්න? ඒ වෙලාවේදී පුෂ්පක ගිරවා මොරගෙඩි, එරමිනියා ගෙඩි, මී ගෙඩි යන පුංචි පුංචි කුඩා ගෙඩි වර්ග රජතුමාට පෙන්වුවා. මේ ගෙඩි කුඩා වුණාට බොහෝම ප්‍රණීතයි, රසවත්. එනිසා මහරජතුමනි මේවා අනුභව කරන්න කියලා පළතුරු තියෙන තැන පෙන්වුවා. ඒ වගේම ඔබතුමාට පිපාසයයිද? බීමට පැන් තිබෙනවා, බොහෝම සීතල පැන්. ස්වාමීනි මේවා පිළිගන්න කියලා පැන් තියෙන තැන පෙන්වුවා. ඉතින් රජතුමාට හරි පුදුමයි. කලින් හම්බුණු ගිරවා නපුරු වචනයෙන්, අයහපත් වචනයෙන් කෑ ගහද්දී මේ ගිරවා බොහෝම යහපත් වචනයෙන් බොහෝම හොඳ ආමන්ත්‍රණයක් කරනවා. අවසානයේදී මේ රජතුමා කියනවා ගිරවට, මං මෙතනට එන්න කලින් තව තැනකට ගියා. එතනත් ගිරවෙක් හිටියා. හැබැයි ඒ ගිරවා ඔයා වගේ නෙවෙයි. ඔහු ඊටා නපුරුයි. හැබැයි ඔබ නම් ඊටා කාරුණිකයි කිව්වා. ඒ වෙලාවේදී දැනගත්ත මේ පුෂ්පක ගිරවා රජතුමා කියන්නේ මේ සත්තිගුම්බ ගිරවා ගැන. රජතුමාට මේ ගිරවා පුෂ්පක ගිරවා ප්‍රකාශ කරනවා, දේවයන් වහන්සේ, ඒ ගිරවා වෙන කවුරුත් නෙවෙයි. එක මව් කුසේ හැදුණු සොහොයුරෝ දෙන්නේ. අපි දෙන්නා එක අම්මෙකුගේ පුතාලා දෙන්නේ. අපි දෙන්නම වාසය කළේ එකම තැනක. හැබැයි දවසක් දා මහා සුළි කුණාටුවක් නිසා අපි දෙන්නා කන්දේ දෙපැත්තට වැටුණා. ඒ ගිරවා ගිහින් වැටුනේ හොරු ඉන්න තැනකට. ඔහු පුරුදු වුණා හොරකම, වංචාව, වද හිංසාව, ගම් පැහැරීම, මංකොල්ල කෑම යන නපුරු ක්‍රියා, අයහපත් ක්‍රියා ඔහු පුරුදු වුණා. එතන තියෙන්නේ අයහපත් කටයුතු. ඔහු අසත්පුරුෂයෝ ළඟ, හැබැයි මම සත්පුරුෂයෝ ළඟ. මෙතන තියෙන්නේ මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂා වඩන පිරිසක්. මෙතන තියෙන්නේ සත්‍ය, ධර්මය, අහිංසාව, කාරුණික පිරිසක් ඉන්න තැනයි මං හැදුනේ. එනිසා මම කාරුණික කෙනෙක් වුණා. හැබැයි සත්තිගුම්බ ගිරවා අයහපත් පිරිසක් ඇසුරු කළේ. ඔහු ඒ අයහපත් පිරිස විදිහටම හැඩ ගැසුණා. දේවයන් වහන්සේ, මේ ඇසුර කියන කරුණ හොඳටත් නරකටත් බලපානවා කියලා මේ පුෂ්පක ගිරවා රජතුමාට ගාථාවකින් එක ප්‍රකාශ කරනවා. යං යං හි රාජ භජති සතං වා යදිවා අසං සීලවන්තං විසීලං වා වසං තස්සේව ගච්ඡති. දේවයන් වහන්සේ, යම් කෙනෙකු සිල්වතෙක් ඇසුරු කරනවා නම් ඔහුත් ඒකාන්තයෙන් නොබෝ කලකින් සිල්වතෙක් වෙනවා. යම් කෙනෙක් දුසිල්වතෙක් ඇසුරු කළොත් ඔහුත් නොබෝ කලකින් ඒ විදිහටම දුසිල්වතෙක් වෙනවා. යමෙක් සත්පුරුෂයෙක් ඇසුරු කළොත් ඔහුත් සත්පුරුෂයෙක් වෙනවා. යමෙක් අසත්පුරුෂයෙක් ඇසුරු කළොත් ඔහුත් නොබෝ කලකින් අසත්පුරුෂයෙක් වෙනවා කියලා පැහැදිලි කළා. ඉතින් ජීවිතයේ ගිහි පැවිදි කාටත් වැදගත් ඇසුර කියන කරුණ. බුදුරජාණන් වහන්සේත් බොහෝ සූත්‍රවල දේශනා කළා මේ ඇසුර. මංගල සූත්‍රයේ දේශනා කළා සේවනයේට නුසුදුසු පුද්ගලයනුයි මේ බාලයන්.
බාලයන් අසත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් තමත් පිරිහෙනවා. හැබැයි උගත් කෙනෙක් සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීමෙන් තමාගේ තව තවත් යම් පමණකට ගුණයක් තියෙනවා නම් ඒ ගුණය තව තවත් වැඩෙනවා. හැබැයි අසත්පුරුෂය ඇසුරු කරද්දී තියෙන ගුණයක් පිරිහෙනවා මිසක ගුණයක් ජීවිතේ වැඩෙන්නේ නැහැ. අගුණය ජීවිතේ වැඩෙන්නේ. එනිසා ඇසුර කියන කරුණ ගිහි ජීවිතයක ඉන්න ගිහි පිරිසකටත් පැවිදිව ඉන්න සංඝ පිරිසකටත් සංසාර ගමනේ යම් දවසක යාන අභිඥා මාර්ගඵල සංඛ්‍යාත නිර්වාණාවබෝධය යම් දවසක ලබනවද නිවන් අවබෝධ කරන්නේ යම් දවසකද ඒ තාක් යන මේ සංසාර ගමන තුල වැඩි වැඩියෙන් අපිට මුණ ගැසෙන්නේ අසත්පුරුෂයන්. හැබැයි යම් කුසලයක් සිදු කරලා නිතර නිතර සිහි කරන්න ඕන, ප්‍රාර්ථනා කරන්න ඕන. ලාමක අදහස් නෙවෙයි. සත්පුරුෂාශ්‍රය ලැබේවා. සත්පුරුෂාශ්‍රය කියන දේ සත්පුරුෂයා කවුද? අසත්පුරුෂයා කවුද? කල්යාණ මිත්‍රයා කවුද? පාප මිත්‍රයා කවුද කියලා දැනගන්නට ප්‍රඥාව තියෙන්න ඕන. එනිසා ප්‍රඥාවත් අපි ප්‍රාර්ථනා කරන්න ඕන. එනිසා හැමදෙනා හටම සසර වසනාතුරු නිවන් දකින්නතුරුම මේ සත්පුරුෂ ආශ්‍රයම ලබාගෙන පවිටු මිතුරන්ගේ ඇසුරෙන් බැහැරව ගුණදහම් පුරමින් ලොව පහළ වී වදාළ අනන්ත පරිමාණ බුදුපසේ බුදු මහරහත් මුනිවරු නිවේසනසුනාසේම හැම දිනාටම ධ්‍යාන අභිඥා මාර්ගඵල සංඛ්‍යාත නිවන් අවබෝධය පිණිස කරගන්න හැම කුසලයක්ම හේතුපනිස්තරය වේවා. හැම දිනාට සියලු කායික නිරෝගීතාවය වේවා. හිතේ සැනසෙල්ලක් ඇති වේවා. සියලු යහපත උදා වේවායි මහා සංඝරත්නයේ වශයෙන් ප්‍රාර්ථනා කරමින් දේශනාව සමාප්ත කරනවා.